අස්සලාමු අලයිකුම් 2025 රම්ලාන් එකට ගෝල්ස් ටික ඔයා තවම හදාගත්තේ නැත්නම්. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට තමයි. මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට රම්ලාන් ගෝල්ස් 10ක් අරගෙන ආවිල්ලා තිනවා. රමලාන් ගෝල්ස් 10න් ඔන්න අංක 1 තහජ්ජුද් එකට නැගිටින එක. තහජ්ජුද් කියන්නේ ඔයාගේ දුආවන් පිළිගනු ලබන විශේෂ අවස්ථාවක් වගේම මේ වෙලාවේ ඔයාගේ පව් සමාව කරගන්නත් පුළුවන්. මේකට ඔයා දුආ ලිස්ට් එකක් හදාගත්තා නම් ඊටත් වඩා ලෙසි. මේ වෙලාව ඔයාට ඔයාගේ යාළුවන්ට, ෆැමිලි එකට, සමාජයට හැමෝටම දුආ ඉල්ලන වෙලාවක් කරගන්න පුළුවන්. ඊළඟට ඔයා එදිනදා සාමාන්‍යයෙන් කරන ක්‍රියාකාරකම් ඉබාදතයන් වශයෙන් ඔයාටපත් කරගන්න පුළුවන්. ඔයාගේ කාර්යාල ජීවිතයේ එහෙමත් නැත්නම් ගෙදර එදිනදා වැඩ කරන ජීවිතේ ඒ අවස්ථාවලදී කරන එක එක විකර එහෙමත් නැත්නම් දුආ බවට පත් කරලා ඔයා ගත කරපු හැම කාලයක්ම ප්‍රයෝජනවත් කාලයක් විදියට පත් කරගන්න පුළුවන්. ඔයා සුහුර් වෙලාවේ කන කෑම එක ඔයාගේ බඩ පුරව ගන්න විතරක් නෙමෙයි. ඔයා ඒ දවසේම ඔයා කරන ඉබාදතයන් එනර්ජි එකකින් කරගන්න පුළුවන් විදිහේ අරමුණකින් ඒ කෑම එක ආහාරයට ගන්න ඕන. ඒ වගේම ඔයාගේ කෑම වලට හොඳ නිරෝගී ආහාරයක් ගන්න බලන්න. උදේ මෙන්ම හවස කරන ඔයාගේ අදුකාර් ටික අමතක කරන්න නම් එපා. ෂයිතාන්ගෙන් ඇස්වා වලින් ඔයාව ආරක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යයෙන් උදේ හවස රිසයිට් කරන මේ අස්කාර් ඔයාට අනිවාර්යෙන් ඕන වෙයි. අඩුම වශයෙන් කුල් සූරා 3 එහෙමත් නැත්නම් ආයතුල් කුර්සි එකවත් රිසයිට් කරන්න බලන්න. අනික රමලාන් ගෝල්ස් ටික දැනගන්න මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න.